ඔබට වයසට යනකොට ලෙඩ රෝග හැදෙනකොට නැවතත් අවුරුදු 5ක කුඩා දරුවෙක් වෙන්න පුළුවන් නම් ඒක මැජික් එකක් වගේ නේද? හැබැයි මේ පෘථිවිය මත ඇත්තටම එහෙම කරන්න පුළුවන් ජීවියෙක් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්. අද අපි කතා කරන්න යන්නේ සබාදහමේ නීතිය උඩු යටිකුරු කරමින් මරණය පරාජය කරපු අමරණීය සතෙක් ගැන. ටොටොප්සියන් ඩෝර්න් කියලා හඳුන්වන මේ පුංචි ජීවිය ජීවත් වෙන්නේ සාගරයේ. සාමාන්‍යයෙන් ඕනෙම ජීවියෙක් උපදිනව වයසට යනවා ඊට පස්සේ මිය යනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. හැබැයි මේ ජීවිය ඒ නීතිය කඩ කරනවා. මේ ජීවිය වයසට ගියාම එහෙම නැත්නම් ලොකු අනතුරකට මුහුණ දුන්නම කරන්නේ තමන්ගේ ශරීරයේ තියෙන සෛල් නැවතත් තරුණ කාලයේ තිබුණු සෛල් බවට පත් කරගන්න එක. ඉතින් මේක වෙන්නේ කොහොමද? මේ ක්‍රියාවලිය විද්‍යාවේ හඳුන්වන්නේ ට්‍රාන්ස්ඩිෆියේෂන්. ඉතින් මේ ජෙලිෆිෂ්ට මරණය පෙනිපෙනී තියෙනකොට උගේ මුළු ශරීරයම කුඩා බෝලයක් වගේ හැකිලෙන්න ගන්නවා. ඊට පස්සේ මේ ජීවිය නැවතත් තමන්ගේ ජීවිතයේ මුල්ම අවධියට ඒ කියන්නේ පොලිප් අවධියට යනවා. හරියට මහලු මිනිස්සෙක් එකපාරටම මව කුස ඇතුලේ ඉන්න කලලයක් බවට පත් වෙනවා වගේ වැඩ. මෙහෙම කරලා උන් නැවතත් අලුත් ජීවිතයක් පටන් ගන්නවා. මේ විදිහට දහස් වාරයක් වුණත් තමන්ගේ වයස රීසෙට් කරගන්න පුළුවන් මේ සතාට. දැන් ඔබට හිතේ මේක අපිට කරන්න පුළුවන්ද කියලා. ලෝකයේ ඉන්න ප්‍රධාන පොලේ විද්‍යාඥයන් දැන් මේ ජෙලිෆිෂ් ගැන ජාන පරීක්ෂණ කරනවා. ඔවුන් උත්සාහ කරන්නේ මිනිස් ශරීරයේ සෛල මේ විදිහට නැවතත් තරුණ කරන්න පුළුවන්ද කියලා බලන්න. සමහර විට අනාගතයේදී මිනිස්සු අපිටත් මරණය පරාජය කරන්න මේ පුංචි ජෙලිෆිෂ් උදව්වක් වෙයි. හැබැයි එක දෙයක් මේ ජෙලිෆිෂ්ට ලෙඩ රෝග වලින් බේරෙන්න පුළුවන් වුණාට වෙනත් මාළුවෙක් මොනව ආහාරයට ගත්තොත් මිය යනවා. සබාදහම හැමදේම සම්බන්ධ කරන්නේ අන්න එහෙමයි. ඉතින් මිනිස්සුත් මේ වගේ අමරණීය වුණොත් ලෝකෙ මොන වගේ දෙයක් වෙයිද? ඔබේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ පුදුම හිතෙන තොරතුරු දැනගන්න අපේ channel එක අදම subscribe කරලා එකතු වෙන්න.